අප්පගේ ලයිසන් දී. මිස් ඔහොම නවත්වන්න. This agent, I have to go to the market and buy vegetables, go home and let my husband cook, take the older child out of class and put him in another class. I have to go to the salon. රතු මාර්ග සලකුණු එළිය නොතකා ධාවනය කිරීම බරපතල නීති උල්ලංඝනයක්. ඔයාගේ පාරේ යන අනිත් අයගේ ජීවිත අනතුරේක. With the business of our lives. පාරේ යන්න වෙන්නේ සොනික් වගේ රාලහාමි. මට හෙල්මට් එකක් දාගන්න අමතක වුණා. අපි හැමෝම කාර්ය බහුලයි. නමුත් මාර්ග නීති කඩ කරාම දඩ ගහන්න සිද්ධ වෙනවා. හදිස්සිය නිසා අවදානම් අරගෙන වාහන දඩ ලියවා ගන්නේ නැතිව ප්‍රවේශමින් රියපදවන්න. මෙන්න වගේ తాවකාලික ගමන් බලපත්‍රය සහ වාහන දඩ පත්‍රිකාව. මගේ ලයිසන් එකත් අරගත්තා. දැන් ඉතින් මේක ගෙවන්නේ කොහොමද? මගේ අතේ සල්ලිත් නැහැ. වාහන දඩ ගෙවන ආකාරය දැනගන්න. අපි ආයෙත් හමු වෙමු. යාළුවන්ටත් මේ ගැන කියන්නකෝ.